එතකොට දැන් මිස්ටර් ප්‍රගීත් කිව්වා කාට හරි ඔස්ට්‍රේලියා යනවා නම් ෆවුන්ඩේෂන් ලෙවල් එක ඩිග්‍රී එක මාස්ටර්ස් PhD මේ ලෙවල්ස් ගොඩක් තෝරගන්න තියෙනවා ස්ටඩි ඔප්ෂන්ස් විදියට. ඉතින් මේ එක එක ලෙවල්ස් වලට යන්න පුළුවන් මොනවද ක්‍රයිටීරියා මොනවද එලිජිබිලිටි ක්‍රයිටීරියා ඒගොල්ලන්ගේ සුදුසුකම් මොනවද තියෙනවා? දැන් ඔස්ට්‍රේලියාව වගේ රටක කියන්නේ අපි ගත්තොත් O level හරියට සමත් වෙච්ච නැති එක්කෙනෙක්ට ඇකඩමික් ලෙවල් එකට යන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියන pre foundation program foundation ඊට පස්සේ තියෙනවා level 4 level 5 ඒ වගේ කොටසෙන් කොටස එයාට අධ්‍යාපනයේ මුල ඉඳන් හදාරීමේ හැකියාව තියෙනවා. හැබැයි ඉතින් මේ යන විදියට ඒගොල්ලන්ගේ වයස් සීමාවල් බලපාන. කියන්නේ වයස් සීමාවල් හැම ඕනම වයස එක්කෙනෙකුට ඕනම පාඨමාලාවක් හදාරන්න හැකියාවක් නැහැ. නමුත් ඒ වයස් සීමාවල් බලපාන. එතකොට යන කොලෙජ් එක නැත්නම් යුනිවර්සිටි එක ඒ යුනිවර්සිටි එකේ තියෙන ඇසස්මන්ට් ලෙවල් එක මේ සියල්ලම බලපානවා ඇතුල් වෙනවා. ඉතින් අපි සමහර පාඨමාලා ගත්තොත් ඒකට අවුරුදු 22 වෙනකන් කට්ටියට විතරයි ඇතුල් වීමේ හැකියාව තියෙන්නේ. ඒතර අපි ගත්තොත් එහි කොලෙජස් ගත්තත් වර්ග කීපයකින් තියෙනවා. නෝමල් කොලෙජස් තියෙන ඊළඟට අපි කියන පොලිටෙක්නික් එහෙම නැත්නම් විශ්වවිද්‍යාල වලට අනුබද්ධ කොලෙජස් තියෙන අපි ගත්ත මොනාෂ් කොලෙජ් එක තියෙන මොනාෂ් යුනිවර්සිටි එක තියෙන. ඒතර ඒ පාඨමාලාවන් අනුව මේ ඇතුල් වෙන ක්‍රමවේද වෙනස් වෙනවා.